අහසේ ඔබ පායා හායි ළමයි. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ පාරත් වීඩියෝ එකක් ළඟම ගේන්න බැරි වුණා. මොකද මට ගොඩක් වෙලාවට වීඩියෝ එක කරගත්තත් ඒක එඩිට් කරලා එකට වොයිස් කරද්දි තමයි කාලය යන්නේ. මම ගොඩක් වෙලාවට රෑ වෙලා තමයි කරන්නේ. මොකද දුව නිදාගත්තට පස්සේ. ඉතින් අද වීඩියෝ එක ටිකක් වෙනස් එකක්. මට හිතුණා මම නම් මේ try කරන්න දැන් දෙවෙනි පාර මේක. සමහර වෙලාවට ඔයාලා දන්නවත් ඇති මමත් වීඩියෝ එකක් YouTube වීඩියෝ එකක් දැකලා තමයි මමත් කරේ. ඇත්තටම මේක මාර සාර්ථකයි. ඔයාලා දැන් ගන්න එළවලු පළතුරු තියෙනවනේ. ඒ කියන්නේ පොලෙන් වෙන්න පුළුවන්. මම නම් ගොඩක් වෙලාවට පොලට ගිහලා තමයි ගන්නෙ. මේ සුපර් මාකට් එකකින් ගත්තත් ඒත් අවුලක් නැහැ. ඉතින් ඔයාලා ගන්න තැනින් අරගෙන ඊට පස්සේ ගෙදර ගෙනාවට පස්සේ හොඳට සෝදන්න. සිංක් එකට දාලා හරි නැත්නම් ලොකු බේසමක් වගේ එකක් අරන් ඒකට දාලා හරි කමක් නැහැ. හොඳට සෝදන්න. හොඳට සෝදලා ඒක තෙත මාත් වෙන තියන්න. ඒක ඇත්තටම බාරම හොඳ ක්‍රමයක් මේ එළවලු පළතුරු කල් තියාගන්න. මොකද මං හිතන්නේ ඒකට මොකක් හරි යාලා ගහනවා ඇති අනිවාර්යෙන් මේ දන්නේ කොහොම හරි මං ඒ හොදපු වතුර එකත් මේ අන්තිමට පොඩ්ඩක් නිකන් අර ඔයිල් ගතිය වගේ තිබ්බා. මේ ඔයාලා ඒක යූස් කරන්න කලින් එළවලු පළතුරු ආයෙ ඔයාලට සෝදලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ මම ඒක වතුර එකේ හැම සිංක් එකේ දාලා මම මේ තවත් වැඩක් කරන ගමන් ඉන්නේ. මේකත් මම ආසම වැඩක් ගෙදර කරන්න. ඇත්තටම මේක අපිට ඕන සල්ලි දීලා කාට හරි කරගන්නත් පුළුවන්. ඒ වුණාට මම නම් හරි මාසයි ගෙදර වින්ඩෝස් ක්ලීන් කරන්න. මේක ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. ඉතින් අපිට හිතෙනවා සමහරලාට අමාරුයි කියලා. ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. මම නම් කරන්නේ දැන් කොස්සක් වගේ එකක් තමයි මම නම් ගන්න. එහෙම කියලා ඒක වින්ඩෝස් ක්ලීන් කරන්නම තියෙන ඒවා එහෙම ගන්න නැහැ. මම අර වයිප් එක විතරයි තියෙන්නේ. නැත්තම් මම කොස්සට සබන් දාලා මේ විදිහට හොඳට සෝද ගන්නවා. ඒ කියන්නේ පළවෙනි තට්ටුවේ වින්ඩෝස් මේ විදිහට කරගන්න පුළුවන් එළියෙන්. උඩ ඒවා තමයි ටිකක් අමාරු. මේ ඒ වුණාට මම උඩ ඒවත් මම තමයි කරගන්නේ. මොකද මේ වතුර අලලා ওই විදිහට සෝදලා දැන් මම අද නම් කරන්නේ මේ කුස්සිය පැත්තෙන් තියෙන ඒවා ටික විතරයි. මම දැන් මෙහෙම කරාට පොඩ්ඩක් එළියේ සීතලයි. අවුව තියෙනවා ඒනවට පොඩ්ඩක් සීතලයි. මේ මොකද මම ආසයි අර කණ්ණාඩි වගේ දිලිසෙන්න තියෙනවට ග්ලාසස් මේ එතකොට ඉතින් අපේ ඇහැට හරි ප්‍රියමනාපයිනේ. අපි වැඩිපුර ඉන්නේ මම නම් කුස්සියේ තමයි. මේ ඉතින් ඇත්තටම අර මම නම් ආසයි ඉතින් අර වින්ඩෝස් ක්ලීන් එකට ක්ලියර්ව තියෙනවට හරිම ලස්සනයි. එතකොට දැන් මේ වැඩේ මම ඉක්මනට කරලා ඉවර වෙලා ඒක මට කරන්න කොහොමද පැය කාලක්වත් ගියේ නැහැ. ඒ වගේ වෙලාවක් ඊටත් අඩු කාලයක්ද මම ගියේ. කරලා ඉවර වෙලා මම අර වතුරේ තිබ්බ පළතුරු ටික අරගෙන පොඩි ටවල් එකක් වගේ එකක් උඩින් තිබ්බා. ඒකේ වතුර හින්දෙන්න. ඊට පස්සේ මම කැරට්ස් එහෙම ගන්නවා. මොකද ජූස් හදන්න මම ගොඩක් ගන්නවා. ඉතින් මම ඒවා ටිකත් ඒ විදිහටම එළවලු අර විදිහටම වතුර එකේ දාලා චුට්ටක් වෙලා තියලා මේ ඊට පස්සේ අර පළතුරු දාගත්ත විදිහටම මොකක් හරි ටවල් එකක් උඩින් තෙත මාත් වෙන්න තියෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ ක්‍රමයක්. කෙසෙල් එහෙම ගොඩාක් කල් තියාගන්න පුළුවන්. මේ විදිහට අනික ඉක්මනට ඉදෙන්නේ නැහැ. මෙහෙම සෝදලා ගත්තාම ඉක්මනට ඉදෙන්නේ නැහැ. මම කැරට්ස්ුත් ඒ කියන්නේ අර විදිහට සෝදලා තිබ්බාම එකක් තියාගන්න පුළුවන් කල්. මොකද මම සතියකට සැරයක් වගේ තමයි යන්නේ මාකට් එකට. මේ ඉතින් මෙහෙම තියා කොච්චර ඒ කියන්නේ කොච්චර ෆ්‍රෙෂ් දේවල් ගත්තත් මට හිතෙනවා මොනවා හරි මේවට ගය ගහනවා ඇති තෙල් ಜಾති. මේ ඉතින් මේ විදිහට සෝදලා
මේ තිබ්බාම අනික ෆ්‍රිජ් එකේ පිළිවෙලට තියාගන්න පුළුවන්. මේ මම නම් හරි ආසයි ඉතින් මේ වැඩේට. මේ මං දැන් මේ දෙවෙනි දවසේ කරන මට හිතෙනවා හරිම පිළිවෙලයි පිරිසිදුයි. ඉතින් ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්ම. දැන් මගේ මේ තියෙන්නේ සතියක වගේ ලැබුණු පළතුරු තමයි තියෙන්නේ. මොකද පළතුරු ගොඩක් වෙලාවට මම නම් කරන්නේ ජූස් හදනවා ගොඩක් වෙලාවට කනවා. ඒනට කනවට වැඩිය මේ අනිවාර්යෙන් ජූස් එකක් හැදෙනවම තමයි උදේට අපි තුන්දෙනාම බොනවා. දුවත් පුරුදු වෙලා දැන් එයත් මේ ජූස් එකක් බොනවා. ඉතින් මං කැරට් සුත් ගොඩක් වෙලාවට උයනට වැඩිය මේ ජූස් වලට දාලා තමයි ගන්නෙ. ඉතින් ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්. මාර්හයි කැරට් ආපුවම ජූස් වලට හරිම රසයි. ඔයාලට ඕන ස්මූති එක වගේ ගන්නත් පුළුවන්. නැත්තම් මගේ නම් අර මැෂින් එකක් තියෙනවා එක්ස්ට්‍රැක්ට් එකක්. ඒකෙන් ජූස් එක විතරයි එන්නේ. අර ඒකේ රොඩු ටික වෙනම යනවා. මම හිතන්නේ ලංකාවෙත් ගන්න ඇති ඔන්ලයින් ගන්න පුළුවන්. දැන් හැම තැනම තියෙනවා මේ දේවල්. ඉතින් මං ඉක්මනට ඒක සෝදලා ඉවර කරලා ෆ්‍රිජ් එකත් පොඩ්ඩක් ක්ලීන් කරගත්තා. ඩීප් ක්ලීන් එකක් කරේ නෑ ෆ්‍රිජ් එක. ඉතින් ඒවා ටිකත් ලස්සනට ෆ්‍රිජ් එකට දාගෙන ඊට පස්සේ මම බැලුවේ මේ ඩයිනින් ටේබල් එකේ මේ චෙයර්ස් වල කවර්ස් මාරු කරන්න කියලා. මොකද මම ඒකෙත් සෙට් දෙකක් තියාගෙන තියෙනවා. සති දෙකෙන් දෙකට වගේ මම මාරු කරනවා. මොකද අනිවාර්යෙන් තෙල් එහෙම බැඳෙනවා. මොකද කුස්සිය අපි උයනම කරනවානේ. ඉතින් ඒකින්ද මං අලුත් දේවල් දාගෙන පරණ ඒවා ටික හේදෙන්න දැම්මා. ඉතින් අපි හැම තිස්සෙම උත්සාහ ගන්න ඕන අපි ඉන්න තැන. සමහරවිට අපි ඉන්නේ පුංචි තැනක වෙන්න පුළුවන්. ඉන්න තැන පුංචිද ලොකුද අපිට තියෙන්නේ මොනවද? ඒ දේවල් අදාළ නැහැ. අපිට පිරිසිදුව පිළිවෙලට ඉන්න. පිරිසිදුවටයි පිළිවෙලටයි ඉන්න. මං හිතන්නේ අපිට සල්ලිත් අවශ්‍යයි කියලා මට හිතෙන විදිහ. ඉතින් ඒකින්ද අපි හැමෝම මං හිතන උත්සාහ ගන්න ඕන අපිට තියෙන චූටි දේ හරි කොහොම හරි පිළිවෙලට පිරිසිදුව තියාගන්න. ඇත්තටම මටත් එහෙම ලොකු කිචන් එකක් නෙමෙයි තියෙන. දැන් ඔයාලට මේ දකින්නවට වැඩිය මං ගොඩක් වීඩියෝස් වල කියලා තියෙනවා. දකින්නවට වැඩිය ගොඩක් පොඩි. ඒ කියන්නේ දැන් අපිට වීඩියෝස් වල ෆොටෝස් වල දකින්නවට වැඩිය පොඩි. ඉතින් ඒ වුණාට මට ඇති හොඳටම මට ක්ලීන් කරගන්නත් ලේසි. ඉතින් කතාවෙන් දැන් මං හිතුවා ඔක්කොම වැඩ ටික ඉවරුණාට පස්සේ මං එළියට ගියා. එළියට ගිහිල්ලා විතර වෙලා ඇවිල්ලා එහෙම මොන හරි අපිට තේ බොන වෙලාවට කන්න හදන්න ඕන කියලා. මොකද අයියලත් එනවා කිව්වා. අයියයි දුව එනවා කිව්වා. ඉතින් මං හිතුවා කිමුල් බන්ස් ටිකක් හදන්න ඕන කියලා. ඉතින් දැන් මම මේක හදන ගමන් මේක රෙසිපි එක ඕනයි මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ස්ටෙප් බයි ස්ටෙප් රෙසිපි එක ගේන්නම්. ඉතින් ගොඩක් වෙලාවට මෙහි අපිට ගන්න තැන් නැහැ. shops වල අපිට ලංකාවේ බේකරි අයිටම් එහෙම ගන්න තැනක් නැහැ. මෙහි තියෙන වෙනස් දේවල්නේ තියෙන්නේ. ඉතින් අපි කොහොමත් ලංකාවේ රසට ආසයිනේ. ඉතින් මමත් වීඩියෝස් බලලා තමයි මේ බන්ස් හදන්න පුරුදු වුණේ. ඉතින් දැන් මං හැම එකම හදනවා. රෝස් පාන් හදනවා, කිමුල් බනිස්, මාළු පාන් ඔක්කොම හදනවා. ඉතින් මම නම් හරිම ආසයි මේ දේවල් කරන්න. ඒ කියන්නේ කුස්සිය දේවල් කුස්සිය ලස්සන තියාගන්න. ඊට පස්සේ එහෙම පිළිවෙලට තියෙද්දි මොන හරි කෑමක් හදන්න. මම මේ වීඩියෝ කරන එක උනත් මාර විදියට එන්ජොයි කරනවා. ඒ කියන්නේ දැන් උදේට අපි කුස්සියට යද්දි කුස්සිය පිළිවෙලට පිරිසිදුව තියෙද්දි හිතන්නකෝ හිතට කොච්චර සැනසීමක්ද කියලා. ඒ කියන්නේ ඉඳුල් ගොඩ ගහලා කුස්සිය ගඳ එහෙම තියෙද්දි අපිට තේ එකක්වත් හදාගන්න යන්න හිතෙන්නේ නැහනේ. මට නම් එහෙමයි. මං හිතනවා ගොඩක් අයට එහෙමයි. ඉතින් සමහරලාට අර අපිට සමහරලාට හවසට පොඩ්ඩක් මහන්සි වෙන්න පුළුවන්. නෑ හෙට උදේට අස් කරනවා එහෙම හිතෙන්න පුළුවන්. මොකද මටත් එහෙම හිතෙනවා සමහරලාවට.
ඒ වුණාට මං ඊට පස්සේ ආයෙත්නවා නෑ විනාඩි 5ක් 10ක් අරගෙන කුස්සිය ක්ලීන් කරලා යනවා. එතකොට හෙට උදේට මට මගේ වැඩ ටික පිළිවෙලට පිරිසිදුව ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මම බන්ස් ටික හදාගත්තේ. ඊට පස්සේ මම ඒක චුට්ටක් පිපෙන්න තියෙනවා. දැන් බන්ස් ටික පිපිලා ඉවරයි. අයියලත් ආවා. ජෙස්මින්ට ඕන කිව්වා යාටත් මට උදව් කරන්න. ඉතින් මං ෂුගර් සිරප් එක බන්සල ගාලා සීනිවල තවරලානේ ගන්න. ඒක අපි දෙන්න කරා. මම සිරප් එක ගාලා එයාට කියලා දුන්නා කොහොමද කරන්න කියලා. එයාත් හරි ආසයි බේකින් වැඩවලට. ඉතින් ඔය විදිහට තමයි අද දවස ගත වුණේ. ඉතින් thank you so much වෙනදා වගේම මගේ වීඩියෝ එක බැලුවට. පුළුවන් අය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ආයෙත් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි. මල් පිපිලා